අයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ නිෂ්පාදන ව්‍යාපාර කියන කොටසයි. මොකක්ද පුතේ මේ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ? පුතේ අද ලෝකයේ නිෂ්පාදිතය අනුව ව්‍යාපාර කොටස් දෙකක් කතා කරනවා. ඒ තමයි පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, දෙවෙනි එක පුතේ සේවා නිෂ්පාදන ව්‍යාපාර. අපි බලමු දරුවනේ දැන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පවත්මක් ඇති නිෂ්පාදිත බිහි කිරීම තමයි පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා කියන්නේ. බලන්න මේ උදාහරණ ටික භාණ්ඩ නිෂ්පාදන වලට. දැන් පුතේ අපි සේවා නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා බලන්න. මිනිස් අවශ්‍යතා උවමනා සපුරාලීම සඳහා ස්පර්ශ කළ නොහැකි භෞතික පැවැත්මක් නොමැති දේවල් නිෂ්පාදිත කිරීම තමයි සේවා නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා කියන්නේ. බලන්න මේ උදාහරණ ටික පුතේ. මං හිතනවා දරුවනේ ඔයාලට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා නිෂ්පාදන ව්‍යාපාරයි මොනවද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි දැන් බලමු පුතේ මේ භාණ්ඩයක් කියන්නේ මොකක්ද? සේවාවක් කියන්නේ මොකක්ද කියලා. භාණ්ඩයක් කියලා කියන්නේ පුතේ ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් තියෙන දේවල් වලට තමයි පුතේ අපි භාණ්ඩයක් කියලා කියන්නේ. සේවාවක් කියලා කියන්නේ පුතේ ස්පර්ශ කරන්න බෑ භෞතික පැවැත්මක් නෑ. තවත් විදිහට පැහැදිලි කරනවා නම් පුතේ යම් පුජ්‍යලයක විසින් තවත් පුජ්‍යලයකට ඉටු කරන ලබන ක්‍රියාකාරීත්වයකට තමයි පුතේ අපි සේවාවක් කියලා කියන්නේ. පුතේ මේ භාණ්ඩවලට සහ සේවාවලට විශේෂිත වූ ලක්ෂණ 4ක් තියෙනවා. අපි බලමු දැන් මේ ලක්ෂණ 4 මොනවද කියලා. බලමු අපි ඉස්සලාම ගමු භාණ්ඩයක්. භාණ්ඩයක් පුතේ ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙනවා. සපයන්නා අණුව ගුණත්වය වෙනස් වෙන්නෙත් නෑ පුතේ. සපයන්නා වෙන්කර ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි උදාහරණයක් විදියට ගමු. ඔයා කඩෙන් ගිහිල්ලා ගන්න පෑනක්. පුතේ මේ පෑන අපිට ස්පර්ශ කරන්න පුළුවන්. ගෙනල්ලා අපේ පර්ස් එකේ ගබඩා කරගන්න පුළුවන්. කඩේ මුදලාලිගෙන් ගත්තත් එකයි මුදලාලි නෝනාගෙන් ගත්තත් එකයි. මොකද වෙන්නේ? ඒ කාගෙන් ගත්තත් පුතේ ගුණත්වය වෙනස් වීමක් වෙන්නේ නැහැ. අනික තමයි නෝනාගෙන් ගන්නත් පුළුවන් මුදලාලි මහත්තයාගෙන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සපයන්නා වෙන්කර ලබා ගැනීමේ හැකියාවක් අපිට එතනදී තියෙනවා. පැහැදිලිද භාණ්ඩයක ලක්ෂණ 4? අපි යම් පුතේ දැන් කතා කරන්න සේවාවක ලක්ෂණ ටික. සේවාවලත් ලක්ෂණ 4ක් තියෙනවා. බලමු අපි එකින් එක. පළවෙනි එක පුතේ ස්පර්ශ කළ නොහැක. දෙවෙනි එක ගබඩා කළ නොහැක. තුන්වෙනි එක සපයන්නා අණුව ගුණත්වය වෙනස් වේ. හතරවෙනි එක සපයන්නා වෙන්කර ලබාගත නොහැක. බලමු පුතේ අපි උදාහරණයක් විදිහට බැංකුවෙන් ලබන්නා වූ සේවාව ගැන. පුතේ බැංකුවෙන් අපිට ලබා දෙන සේවාව කොයිම වෙලාවකවත් පුතේ අපිට ස්පර්ශ කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට ඒ බැංකුවේ ලබා දෙන සේවාව අපිට ගෙදර ගෙනල්ලා ගබඩා කර ගැනීමේ හැකියාවකුත් නැහැ. තුන්වෙනි ලක්ෂණයේ විදිහට අපි කතා කරේ පුතේ සපයන්නා අණුව ගුණත්වය වෙනස් වේ. හිතන්න අද අපි ඔන්න බැංකුවට යනවා පුතේ ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන සේවාව තැන්පතු අංශයේ තියෙන සේවාවක් කියලා. ඔන්න අපි ඒ සේවාව ලබාගෙන එනවා. ඊළඟට අපි යනවා මාස කිහිපයකට පසු. සමහර විට අවුරුද්දකට පස්සේ ගියා කියලා හිතන්නකෝ. එතකොට පුතේ එතන ඉන්න වෙනත් පුජ්‍යලෙක්. එතකොට එයාගෙන් ලැබිච්ච සේවාවයි අපි කලින් ගිහිල්ලා ලබාගත්තු සේවාව අතරයි ගුණත්වයේ යම් වෙනසක් තියෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ සපයන්නා අණුව පුතේ ගුණත්වය වෙනස් වෙනවයි කියලා. හතරවෙනි ලක්ෂණය තමයි සපයන්නා වෙන්කර ලබාගත නොහැක. අපිට අවශ්‍ය වෙන්නේ පුතේ
තැන්පතු අංශයට අදාළ සේවාවක් නම් අපි එතනදී ණය අංශයට ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. අපි යන්න ඕන අපිට අවශ්‍ය සේවාව ලබා ගන්න ඕන අංශයටයි. පේනවද එතකොට සපයන්නා වෙන් කර ලබා ගැනීමේ හැකියාවකුත් නැහැ මේ සේවාවේ ලක්ෂණ විදිහට. මං හිතනවා ඔයාලට මේ සේවාවේ ලක්ෂණ 4 පැහැදිලි වෙන්නේ නැති කියලා. අද දවසේ අපි කතා කරපු ටිකේ පොඩි සාරාංශයක් ගමු පුතේ. අපි කතා කරේ මොනවද නිෂ්පාදන ව්‍යාපාර? නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ නිෂ්පාදිතයේ ස්වභාවය අනුව පුතේ අද ලෝකේ කොටස් දෙකක් කතා කරනවා. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, දෙවෙනි එක සේවා නිෂ්පාදන ව්‍යාපාර. අපි කතා කරා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොනවද? සේවා නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොනවද? ඊළඟට අපි කතා කරා පුතේ භාණ්ඩයක ලක්ෂණ ටික. ඊළඟට කතා කරා අපි සේවාවක ලක්ෂණ ටික. මං හිතනවා පුතේ ඔයාලට නිෂ්පාදන ව්‍යාපාර කියන කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් දරුවනේ ඊළඟ වීඩියෝ එකෙන් ආයෙමත් ඉක්මනට හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දසුනි සේනානායක. නිසක ඒ සමර්ථයක් සඳහා නොවර්දින තේරීම. දසුනි සේනානායක.